සිංහල භාෂාවෙන් ඔබ දැකලා නැති ලංකාවේ මීට කලින් පෙන්වලා නැති ගොඩක් දේවල්. ඉතින් මේ තියෙන ස්විමින් pool එක තියෙන ඒ කෑම ලබා දෙන වේලාව අපේ ශාලාවේ වටසරහන් වලට සම්බන්ධ වෙන ස්ථාන අපේ නම සඳහන් කරලාම තියෙනවා. චීන ආහාර වලින් ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ආහාර වලින්. අයිබෝන් වෙනස් විදියට වෙනස් තැනක ඉඳන් අද අපි ඔබ හමු වෙන්නේ. පසුගිය සති කිහිපෙම අපේ YouTube නාලිකාවට අපිට වීඩියෝ එකතු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි අපි පොඩ්ඩක් ලංකාවෙන් පිට චීනයට ඇවිල්ලා හිටියේ. චීන පාඨමාලාවක් හදාරන පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්න තමයි අපි චීනයට ඇවිල්ලා හිටියේ. ඉතින් අපි හිතුවා චීනයේ ඉන්න දවස් ටිකේදී චීනය ගැන ඔබට දැනුවත් කරන්න, ඔබට වටිනා වීඩියෝ ටිකක් එකතු කරන්න. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ දේශපාලනය, කාලීන සමාජීය සිදුවීම් ගැන තමයි අපේ නාලිකාව අපි හැමදාම කතා කළේ. හැබැයි ඉතින් පුංචි වෙනසකටත් එක්ක චීනය ගැන ඉදිරියේදී අපි වැඩසටහන් කිහිපයක් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඉඳන් තමයි මේ වැඩසටහන් ටික ආරම්භ වෙන්නේ. මේ තමයි පළවෙනි වැඩසටහන. ඉතින් අපි පළවෙනි වැඩසටහනේදී කතා කරන්න හිතුවා අපි මේ පුහුණු පාඨමාලාව හදාරන්න ඇවිල්ලා ඉන්න චීනයේ ආයතනය ගැන, එහෙම නැත්නම් චීනයේ මේ ඇකඩමිය එක ගැන කතා කරන්න. මේ ඇකඩමිය එකේ නම තමයි AIBO. AIBO කියන්නේ කෙටි නම. Academy of International Business Officials. මේක තමයි මේ ආයතනයේ දිග නම. මේක තියෙන්නේ බීජින් ඉඳන් කිලෝමීටර් 70ක් 80ක් විතර පොඩ්ඩක් නගරෙන් එළියට වෙන්න. මේ ආයතනය පරිපාලනය වෙන්නේ චීනයේ Ministry of Commerce, එහෙම නැත්නම් වාණිජ්‍ය අමාත්‍යාංශයට තමයි මේ ආයතනය පරිපාලනය වෙන්නේ. ඒ වගේම මේ ආයතනය විශාල ආයතනයක්, ලංකාවේ විශ්වවිද්‍යාලයකටත් වඩා විශාල ආයතනයක්. ඉතින් මේ ආයතනය චීන රජය විසින් පවත්වාගෙන යන්නේ ලෝකයේ විවිධ රටවලින් රාජතාන්ත්‍රික නිලධාරීන්, දේශපාලඥයන්, සිවිල් සේවකයන්, මේ වගේ පිරිස්, ඒ වගේම ව්‍යවසායකයන් මේ ස්ථානයට ගෙනල්ලා විවිධ පාඨමාලාවන් මේ ආයතනය තුල පවත්වනවා. ඉතින් ඒ හරහා චීනය බලාපොරොත්තු වෙනවා චීනයේ දැනුම ලෝකයට ලබා දෙන්න. චීනය දියුණු වුණු විදිය ගැන, චීනය කරන දේවල් ගැන, කරපු දේවල් ගැන ලෝකෙ දැනුවත් කරන්න. ඉතින් අපිත් මේ ආයතනයේ දින කිහිපයක් ගත කරනවා. ඒ වගේම මෙතනින් ඉදිරියට චීනයේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මේ වගේ විවිධ චීනයේ තියෙන විවිධ ආයතන කිහිපයක් එක්කම අපේ වැඩසටහන පවත්වන්න නියමිතයි. ඉතින් ඒ තැන්වලදීත් අපි කතා කරමු. ඉතින් අද අපි බලමු මොකද්ද මේ AIBO, එහෙම නැත්නම් Academy of International Business Official කියන චීනයේ තියෙන ඇකඩමි එක. එහෙම නැත්නම් පුහුණු ආයතනය කියලා. මම දැන් ඉන්නේ AIBO, එහෙම නැත්නම් Academy of Business Official කියන ආයතනයේ ඉදිරිපිට. මේ ආයතනය මම කිව්වා වගේම පරිපාලනය වෙන්නේ Ministry of Commerce, එහෙම නැත්නම් චීනයේ වාණිජ්‍ය අමාත්‍යාංශයෙන්. ඉතින් මේ තියෙන උන්ගේ ප්‍රධාන ගොඩනැගිල්ල, මේ තියෙන උන්ගේ නම සහිත නාම පුවරුවක් තියෙනවා. Academy for International Business Official AIBO MOFCOO. ඒ කියන්නේ Ministry of Commerce කියන එක. මේක විශාල මේ තියෙන උන්ගේ පරිපාලන ගොඩනැගිල්ල සහ ප්‍රධාන දේශන ශාලාව. මේ තියෙන උන්ගේ ප්‍රධාන දේශන ශාලාව, එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාල සංකීර්ණය සහ ඔඩිටෝරියම් එක, මේ දේවල් තියෙන ගොඩනැගිල්ල. මේ තියෙන මේ ගොඩනැගිල්ල කොහොම වැදගත් ස්ථානයක් ලෝකේ රටවල් හැම එකකම වගේ මේ චීනෙත් එක්ක මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන රටවල් හැම එකම වගේ කොඩි, එහෙම නැත්නම් ජාතික ධජ මේ ස්ථානයේ දකින්න පුළුවන්. මේ තියෙන උන්ගේ ප්‍රධාන දේශන ශාලාව, එහෙම නැත්නම් ප්‍රධාන ඔඩිටෝරියම් එක. අපේ දේශනක් තියෙන්නේ මේ ස්ථානේ. මේ තියෙන මම වැඩසටහන් වලට සම්බන්ධ වෙන ස්ථානේ අපේ නම සඳහන් කරලාම තියෙනවා. මේක විශාල පිරිසකට පහසුකම් සපයන්න පුළුවන් ස්ථානයක්. අපිට ඉන්ටර්වල් එකට ගන්න තේ, කෝපි, මේ හැම දෙයක්ම මෙතන තියලා තියෙනවා. මේ විවිධ සමහරු සිහිවටන මේ දේවල් මේගොල්ලෝ ලස්සනට තියලා තියෙනවා. මේ වගේම අනිත් පැත්තේ තියෙන දේශන ශාලාව. මේකත් ඒ වගේම
දේශන ශාලාව මම හිතන විදිහට මේ පුදුරේ සම්බන්ධ කණ්ඩායමක් ඇවිල්ලා තමයි මෙතන වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ උන්ගේ දේශනයේ තියෙන හෝල් එක. මේ ගොඩක් දේවල් මේ සමහර දේවල් තියෙන ගොඩක් චීන භාෂාවෙන් විතරයි උන් සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේ ආයතනයේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව, ලතින් භාෂාව වගේ දේවල් උන් සඳහන් කරලා තියෙනවා. මොකද ලෝකයේ විවිධ රටවලින් විවිධ කණ්ඩායම් මේ ස්ථානට නෙහින්දා. මේ තියෙන ප්‍රධාන ශාලාවේ ලොබි ඒරියා එක. ඉතින් මෙතන රිසෙප්ෂන් එක තියෙනවා. මේ වෙලාව නම් කට්ටිය කාලා පොඩි නිින්දක් දාන් ඉන්නේ. මෙතනින් අපිට සියලු පහසුකම් සියලු තොරතුරු ලබා දෙනවා. ඒ වගේම මුදල් මාරු කරන්න, ඒ වගේ දේවල්, ඒ වගේ සේවාවලුත් මේ ස්ථානෙන් ලබා දෙනවා. වගේ මේ තියෙන වේටින් ඒරියා එක තාම සුව පහසු විදියට තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා පුංචි සමරු සීවටන මෙතන ආයතනයේ වැඩසටහන වලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම විසින් මේ ආයතනයට ලබා දුන්නු සමරු සීවටනත් එක්ක ලස්සන පුංචි කෞතුකාගාරයක් එහෙම නැත්නම් සමරු සීවටන ප්‍රදර්ශනය කරලා තියෙන තැනක් තියෙනවා. ඉතින් මේ ලෝකෙ විවිධ රටවලින් ඇවිල්ලා ටැන්සානියාව, පලස්තීනය, ලාओස් මේ වගේ විවිධ රටවලින් ලබා දීපු ස්වෙනියර්ස් ඒ වගේම ලෝකෙ විවිධ රටවල මුදල් වල එකතු කරලා හදපු ලස්සන සුවනි එකක් තියෙනවා. බෙලරුස්, මියන්මාර්, උස්බෙකිස්තාන්, ඉතියෝපියා, ලෙබනන්, මොංගෝලියා, මියන්මාර්, සියරා ලියෝන්, කාම්බෝජියා. මෙන්න ලංකාවෙන් ආපු කණ්ඩායමක් දීප්තයක්කුත් තියෙනවා. ශ්‍රී ලංකා, සවුත් අප්‍රිකා, බෙලරුස්, නයිජීරියා, නයිජර්. මෙතන තියෙන තවත් ලංකාවෙන් ලැබිච්ච සීවටනයක්. අපේ දළදා පෙරහැරේ අසන නිර්මාණයක්. පීරු, කොංගෝ. ආයි තියෙන ලස්සන ලංකාවෙන් ලැබිච්ච තෑග්ගක්. ශ්‍රී ලංකා කියලා අපේ අලියත්තුගේ ලස්සන කැටයමක්. ඉතින් මේ වගේ සියලු පහසුකම් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ඒ වගේම තව කුඩා පරිමාණ දේශන ශාලා ගණනාවකුත් මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. කණ්ඩායමේ ප්‍රමාණය අනුව ඉතින් දේශන ශාලාවල ප්‍රමාණයක් මේගොල්ලෝ සැලසුම් කරනවා. අපිට ආහාර පාන හරි මිලදී ගන්න අවශ්‍ය නම් ඒකට අවශ්‍ය ස්වයංක්‍රීය වෙන්ඩින් මැෂින් ටිකකුත් මෙතන තියෙනවා. අපිට මේ ආයතනෙන් ආහාර පාන සපයනවා. හැබැයි අපිට අවශ්‍ය නම් මොන හරි දෙයක් මිලදී ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන තව දේශන ශාලාවක්. මම හිතන්නේ මේක මේ චීන ජාතික කණ්ඩායමකට තමයි මෙතන දේශන ශාලාව සූදානම් කරලා තියෙන්නේ. ඔක්කොම චීන අකුරෙන් තියෙන්නේ. නැත්නම් අපේ වෙනනම් අපේ ඉංග්‍රීසි අකුරෙන් ගහලා තියෙනවා. හැබැයි මේ චීන ජාතිකුත් මෙතනට ඇවිල්ලා වැඩසටහන වලට සම්බන්ධ වෙන හින්දා උන්ට චීන භාෂාවෙන් සඳහන් කරපු දේවලුත් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ සාකච්ඡා කාමරයක්. මේක දේශන ශාලාවක් විදිහට නෙමෙයි සාකච්ඡා කාමරයක් විදිහට හදපු ස්ථානයක්. ඉතින් මේ වගේ මේ දේශන ශාලාවන් ගොඩක් මේ අයිබෝ එහෙම නැත්නම් Academy of International Business Official කියන ආයතනෙ තියෙනවා. ඒවා සියලු පහසුකම් තියෙන එක් සුපිරි මට්ටමේ දේශන ශාලාවක් කියලා කියන්න පුළුවන් හැම තැනක්ම. බලමු මෙතනින් එහාට දේශන ශාලාවල වලට අමතරව මොනවද මේ ආයතනය තුල තියෙන පහසුකම් කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ ආයතනයේ බීජිං නගරය ආසන්නයේ තිබ්බට මෙතන බොහොම සනීපදායී දේශගුණයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙතන බොහොම ගස්වැල් වවලා හරිත නගරයක් වගේ තමයි මේ ආයතනය සම්පූර්ණයෙන්ම චීන ආණ්ඩුව විසින් පවත්වාගෙන යන්නේ. මෙතන තියෙන පොඩි සංකේතාත්මක දෙයක් ලෝකෙ විවිධ රටවලට තියෙන විවිධ රටවල නගරයන් වලට තියෙන දුර ගහලා අඩිස් අබාබා, ඉස්ලාමාබාද්, හවානා, මදීනා ඒ වගේ ලෝකේ නගරවලට තියෙන දුර මෙතන සඳහන් කරලා තියෙන පොඩි නිකන් සීවටනයක් වගේ හදලා. ඒ වගේම මේ ආයතනයේ දකින්න පුළුවන් තව දෙයක් තමයි මේ ආයතනයේ සේවය කරන පිරිස් ගොඩක් වෙලාවට එන්නේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි එහෙම නැත්නම් පාපැදි පාවිච්චි කරලා වාහන වලින් ගොඩක් වෙලාවට එන්නේ මහාචාර්යවරු ආචාර්යවරු එහෙම නැත්නම් ඉහළ මට්ටමේ පිරිස් විතරයි. අනිත් සේවක ගොඩක් දෙනෙක් මම හිතන්නේ වුන් ගොඩක් වෙලාවට මේ ආවට පදිංචි වෙලා ඉන්න පිරිස් වෙන්න ඕනේ. ඉතින් වුන් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට යතුරුපැදි විශේෂයෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදි සහ පාපැදි. ඒ වගේම මගේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ආයතනයේ ජිම් එක. මෙතන තියෙනවා ටේබල් ටෙනිස්, ඒ වගේම කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ තවත් ක්‍රීඩා කිහිපයක්ම මේ ස්ථානයේ තියෙනවා. හැබැයි මේක විවෘත වෙන්නේ හවස 5න් පස්සේ. මොකද 5 වෙනකන් මේ ආයතනයේ දේශන පැවැත්වෙනවා. ඉතින් 5න් පස්සේ තමයි මෙතන විවෘත වෙන්නේ.
ඉතින් පහෙන් පස්සේ අපිට යන්න පුළුවන් වුණොත් මම ඇතුලේ දර්ශනයක් පෙන්වන්නම්. ඒ වගේම මේ වාහන නවත්තන්න එහෙම නිසියාකාරයෙන් සකස් කරපු මේ කාපාක් තියෙන ඉතින් තැන් තැන් වල වාහන නවත්තලා එහෙම නැහැ. ලස්සන පිළිවෙලට නවත්තලා තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ ආහාර පාන ලබා දෙන ආපන ශාලාවන් එහෙම නැත්නම් රෙස්ටොරන්ට්ස් කිහිපයක් තියෙනවා. මේ ආයතනයේ මේ ආහාර පාන ලබා දෙන්නේ පාඨමාලාවට සම්බන්ධ වෙන පිරිස වලට නොමිලේ. මේ තියෙන එක ආපන ශාලාවක්. ඒ වගේම තව ආපන ශාලාවක් තියෙනවා අනිත් පැත්තේ. එතනත් බුෆේ ක්‍රමයට ආහාර පාන ලබා දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් නම් මේක වහලා තියෙනවනේ. මොකද 12 ඉඳන් 1 විතර වෙනකන් තමයි වුණ ආපන ශාලාව විවෘත කරන්නේ. නිශ්චිත වෙලාවක් විවෘත කරලා තියෙනවා. ඒ නිශ්චිත වෙලාවෙදී ආහාර පාන ලබා ගන්න පුළුවන්. ඒ නිශ්චිත වෙලාව ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ බුෆේ එක වහනවා. බලමු සමහර වෙලාවට මේ ආපන ශාලාව විවෘත වෙලා තියෙයි. මේ තියෙන රෙස්ටොරන්ට් බිල්ඩින් B කියන එක. අර කලින් මම පෙන්නුවේ රෙස්ටොරන්ට් බිල්ඩින් A කියන එක. මේ තියෙන මම අර කලින් පෙන්වපු ජිම් එකේ සම්පූර්ණ දර්ශනය. මේ විශාල බිල්ඩින්ගම සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන ජිම් එකට. මේ තියෙන ඒ කෑම ලබා දෙන වේලාව ආපන ශාලාවේ උදේ කෑම 7:30 ඉඳන් 8:30 වෙනකන්. දවල් කෑම 11:30 ඉඳන් 1 වෙනකන්. රාත්‍රී කෑම දෙන්නේ 5:00 ඉඳන් 7 වෙනකන්. ඒතර පොඩි වෙනසක් තියෙනවා. අපි නම් ලංකාවේ කන්නේ පොඩ්ඩක් රැය වෙලා. හැබැයි මේගොල්ලෝ 5:00 වෙනකොට රැයට කාලේ ඉවර වෙනවා. මේ රෙස්ටොරන්ට් එක දැන් කෑම ලබා දීලා ඉවරයි. මේගොල්ලෝ අස් කරනවා මේ එතන වැඩ කරන සේවක සේවිකාවන්. මේ තියෙන මේ බුෆේ එකක් විදියට තමයි සම්පූර්ණයෙන්ම ආහාර පාන ලබා දෙන්නේ. ඒක හරි ලස්සනට වුන් එක තියන් ඉන්නවා. ඒ වගේම චීන ආහාර වලින් ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ආහාර වලින් මෙතන සම්පූර්ණයෙන්ම අපිට කෑම වෙලාවේදී පිළිලා තියෙනවා දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන ආහාර පාන ලබා ගන්න ඒරියා එක සෑහෙන විශාල ඒරියා එකක් තියෙනවා. මේ ඉන්නේ මෙතන වැඩ කරන කට්ටිය. ඒගොල්ලෝ දැන් දවල් කෑම ඉවර වෙලා ඒක පිරිසිදු කරනවා. ඊටාම ලස්සනට ඒක පිරිසිදු කරනවා. සිදු අපිරිසිදුකමක් නෑ. බොහොම ලස්සනට තරු පහේ හෝටලයක් වගේ මෙතන ආහාර පාන ලබා දෙනවා. ඒ වගේම බොහොම සැප පහසුවට ආහාර පාන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන අපි කාලි වුණාට පස්සේ පිගාන ගෙනල්ලා මෙතනින් තියන්න ඕනේ. ඒ වගේම අපි බීපුවා කිචන් වේස්ට් එක මෙතනින් දාන්න ඕනේ. ඒ වගේම පොලිතින් මොන හරි කප්ස් ඒ වගේ දේවල් තිබ්බොත් මෙතනින් දාන්න ඕනේ. ඒ වගේම හැඳි ගෑරුප්පු ටික මෙතනින්, ඒ වගේම පිගන් ටික මෙතනින්. මේ විදිහට අපි ගෙනල්ලා මෙතන දාන්න ඕනේ. කවුරුත් ඒක අරන් යන්නේ නැහැ. ඉතින් ඕක තමයි රෙස්ටොරන්ට් එක. එහෙම නැත්නම් කැන්ටිම කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේක තරු පහේ කැන්ටිමක් වගේ තමයි මේ අයිබෝ ආයතනයේ කැන්ටිම. අපලම තව තියෙනවා මෙතන පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. වෙළඳ සැල් තියෙනවා. එතකොට ස්විමින් pool තියෙනවා. ඒ වගේම ජකුසි තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. බිලියඩ් කාමරයක් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. බලමු පුළුවන් විදිහට ඒ තැන් ටිකත් මම පෙන්වන්න බලන්න. ඉතින් මේ ආයතනයේ එක පැත්තකින් පුංචි ගඟක් යනවා. ඉතින් මේ ගඟයි ආයතනයේ මැද්දේ තියෙන කොටසේ ලස්සන උද්‍යානයක් හදලා තියෙනවා. ඉතින් රැට ලයිට් එහෙම දාලා ලස්සනට තියෙනවා. ඉතින් දවල්ටත් බොහොම ලස්සනට තියෙනවා. ඉතින් විවේකයක් හම්බුන වෙලාවට මේ ස්ථානෙට ගිහිල්ලා ඒ ලස්සන බලන්න පොඩ්ඩක් නිදහසේ ඉන්න හැකියාවත් මේ ආයතන පරිසරය තුලම මේගොල්ලෝ හදලා තියෙනවා. පුංචි ජල උද්‍යානයක් තියෙනවා. වටේම ගස් තියෙනවා. ඉතින් හරිම සිසිල් භාවයක් තමයි මේ ස්ථානේ තියෙන්නේ. හැබැයි මේ ස්ථානේ මැද්දෙන් යන එක නම් මේ දවස්වල වහලා තියෙන මොකක් හරි නඩත්තු කටයුත්තකට. ඉතින් අපිට මැද්දෙන් එහා පැත්තට යන්න හැකියාවක් නැහැ. මේ දිගටම තියෙන්නේ කලින් කිව්වා වගේ නතර වෙන ස්ථාන. එහෙම නැත්නම් මේ හොස්ටල් එහෙම නැත්නම් ඩෝමෙට්‍රි කියලා කියන්න පුළුවන් ඒරියාස් තමයි. මේ වගේ බිල්ඩින් ගොඩාක් මේ ආයතනයේ තියෙනවා. ඉතින් මේ පැත්තේ හරිම නිස්කලංක වටපිටාවක් තියෙන හතර වටෙන්ම ගස්. ඉතින් ඇත්තටම සංසන්දනය කළොත් ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යම් සමානකමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපිට ලස්සනයි මීට වඩා. හැබැයි ඒ වගේ වටපිටාවක් තමයි තියෙන්නේ. ගස් වලින් වට කරලා හරිම ලස්සන තැනක්. මේ තියෙන්නේ කණ්ඩායම් වලට නතර වෙන්න තියෙන ස්ථානයක්. මේ ආයතනයේ ප්‍රධාන පිවිසුමට අමතරව තව පිවිසුම් කිහිපයක් තියෙනවා. මේ පාර යන්නේ එක ඒ වගේ අමතර පිටිපස්සෙන් තියෙන පිවිසුමට. කැලයක් මැද්දෙන් යන වගේ ගතියක් තමයි තියෙන්නේ. අපි යන්න හදන්නේ මේ ස්විමින් pool එක පොඩ්ඩක් බලන්න. එතන ස්විමින් pool එකක් විතරක් නෙමෙයි පොඩි ජකුසියක් තියෙනවා. ඒ වගේම පොඩි මිනි pool එකක් තියෙනවා. සම්පූර්ණ ඉන්ඩෝර් pool එකක්. මම හිතන විදිහට ඒක මීටර් 50 pool එකක්. ඉතින් ලංකාවේ නම් මීටර් 50 pool එහෙම වැඩි දකින්න හම්බෙන්නේ නැහැ. මම හිතන විදිහට සුගතදාස සංකීර්ණය ඇරෙන්න. ඒ වගේ මීටර් 50 pool
ලංකාවේ තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ වගේ සාමාන්‍ය ආයතනයක වුණත් මේ වගේ විශ්වවිද්‍යාල ආයතනයක වුණත් මීටර් 50 පූල් එකක් කියන්නේ චීනයේ බොහොම සාමාන්‍ය දෙයක්. මෙතන තියෙන පොඩි බිලියඩ් කාමරයක්. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ වැඩි ඉවරලාට පස්සේ සේවක සේවිකාවන් ගොඩක් වෙලාවට එතන පොඩ විනෝදයෙන් ගත කරනවා බිලියඩ් සෙල්ලම් කරලා පූල් සෙල්ලම් කරලා. ඉතින් පොඩ පරක්කු වෙන හින්දා පූල් එක පැත්තට යන් ඒ පැත්තට යන්නේ නැතුව. ඉතින් මේ තියෙන ස්විමින් පූල් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරපු ඉන්ඩෝර් පූල් එකක් තියෙනවා. ඉතින් මේකේ පූල් එකට අමතරව ජකුසි ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේකත් විවෘත කරන්නේ හවස 5න් පස්සේ හවස 5 ඉඳන් රාත්‍රී 10 වෙනකන් මෙතනත් විවෘතයි. ඉතින් දැන් අපිට මේ වෙලාව ඇතුළට යන්න විදියක් නැහැ. හැබැයි මම ඇතුළට ගිය වෙලාවක් ගත්ත වීඩියෝ එකක් මෙතනට කරන්නම්. එතකොට ඇතුළ කොයි වගේද කියලා බලන්න පුළුවන්. ලංකාවේ නම් මම ඒ වගේ පූල් එකක් එහෙම නැත්නම් ඒ වගේ පිහිනුම් තටාක සංකීර්ණයක් ලංකාවේ නම් මම කොහෙවත් දැකලා නැහැ. ඇත්තටම සුගතදාසේ සංකීර්ණේවත් නැති පහසුකම් ගණනාවක් මෙතන තියෙනවා. ඊළඟට මම පෙන්නන්නම් තව මේ දැන් මේක මේ අධ්‍යාපන ආයතනයක් වුණාට එහෙම නැත්නම් මේ දේශපාලනය ගැන චීනය ගැන උගන්වන ආයතනයක් වුණාට මෙතන තව ක්‍රීඩා පහසුකම් ගොඩක් තියෙනවා. දැන් මම ජිම් එක පෙන්නුවා, පූල් සෙල්ලම් කරන තැන පෙන්නුවා, ස්විමින් පූල් එක පෙන්නුවා. දැන් මම පෙන්නන්නම් සම්පූර්ණයෙන්ම කෘතිම ධාවන පටයක් තියෙනවා මෙතන. ඒ වගේම තව විවිධ ක්‍රීඩා ගණනාවක් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන මේ දැල් ආවරණය කරලා තියෙන්නේ ටෙනිස් කෝට් එක. ඉතින් මෙතන ටෙනිස් කෝට් එකක් තියෙනවා. ඊට පස්සේ මම මේ පෙන්වන්න හදන්නේ සම්පූර්ණයෙන්ම කෘතිම තනනිල්ලක් සහිත ඒ වගේම කෘතිම ධාවන පතයක් සහිත සම්පූර්ණ ක්‍රීඩාංගණයක් මෙතන තියෙනවා. ඉතින් මේ වගේ කෘතිම ධාවන පතයක් නම් මම හිතන්නේ ලංකාවේ දැනට තියෙන්නේ දෙකක් වෙන්න ඕනේ. මේ වගේ සම්පූර්ණ මීටර් 400 ධාවන පත එකක් මම හිත එකක් අපි හැමෝම දන්න සුගතදාසේ අනිත් එක හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තියෙනවා. මම දන්න විදිහට ඒක නම් මේ වෙනකොට පොඩ්ඩක් අභාවයට ගිහිල්ලා එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ කටයුතු නැති හින්දා ඒක පාවිච්චි කරන්න බැරි තත්ත්වයක තියෙන. ඉතින් මුළු ලංකාවටම කෘතිම ධාවන පතයක් බලන්න සුගතදාසට එන්න උනාට චීනයේ මේ වගේ අධ්‍යාපන ආයතන ඇතුළේ පවා මේ වගේ කෘතිම ධාවන පත තියෙනවා. ඉතින් චීනයේ ඔලිම්පික් රම් පදක්යන් ජයග්‍රහණය කරන එක අරුමයක් නෑ. මේ වගේ අධ්‍යාපන ආයතනයකත් මේ වගේ තියෙනවා කියන්නේ ක්‍රීඩාව සම්බන්ධ ආයතනවල ක්‍රීඩාවට මූලිකත්ව දෙන ආයතනවල කොහොම පහසුකම් නැතිද? ඉතින් අපිට මේ වගේ කෘතිම ධාවන පතයක පොඩ්ඩක් ඇවිදින්නත් චීනයට මෙන්න වුණා. මොකද ලංකාවේදී අපිට ඒ වගේ අත්දැකීමක් ලබන්න හැකියාව ඉතාම අඩුයි. මේ තියෙන තනකොළ නෙමෙයි. මේක කෘතිම තනනිල්ලක් තියෙන්නේ. ඒක ඉතින් ඉතාම පිළිවෙලට මේන්ටේන් කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව. මේ පැත්තේ තියෙන්නේ මේ ආයතනයේ වැඩ කරන සේවක සේවිකාවන් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට නතර වෙන්න හදලා තියෙන ප්‍රදේශය. ඉතින් මේ කාර්ය මණ්ඩල තමන්ගේ වැඩ කටයුතු ඉවර කරලා දේශන ඉවර කරලා මේ ස්ථාන වලට යනවා ආයෙ වුන් එනවා. ඉතින් මේ වගේ සියලු පහසුකම් මේ ආයතනයේ තියෙනවා. මෙතන ඈතින් තව පේන්නේ මේ ආයතනයට සම්බන්ධ ගොඩනැගිල්ලක්. මේකෙත් විවිධ දේශන පවත්වනවා. ඒ වගේම මෙතන තියෙනවා පොඩි බැඩ්මින්ටන් කෝට් එකක්. ඒ වගේම බාස්කට් බෝල් කෝට් එකක් මෙතන තියෙනවා. මේ තියෙන මේ ආයතනයේ තොරතුරු මධ්‍යස්ථානය එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක. මෙතනින් අපිට මහත් තොරතුරු ගන්න පුළුවන්. මේ තියෙන්නේ එලිමහනේ ව්‍යායාම කරනවා නම් පාවිච්චි කරන්න උපකරණ. මෙතන පොඩි ජොගින් පාත් එකක් වගේ තියෙනවා. ඉතින් ජොගින් පාත් එකත් එක්කම මේ එලිමහන් ව්‍යායාම උපකරණත් මේගොල්ලෝ හයි කරලා තියෙනවා. මේ පොඩි උද්‍යානයක් වගේ තැනක්. මේ පෙරදෙනිය උද්භිද උද්‍යානය වගේ තැනක් නෙමෙයි. මේක මේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ තියෙන තැනක්. එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයක් ඇතුලේ තියෙන තැනක්. ඒ වුණාට මේ වගේ ලස්සන දේවලුත් මෙතන හදලා තියෙනවා. පොඩි ජොගින් පාත් එක පොඩි ව්‍යායාමයක් දාන්න පොඩ්ඩක් මෙතන ඇවිදින්න පුළුවන්. ඉතින් මේ ඇතින් පෙන්නේත් මම අර කලින් පෙන්නපු ගොඩනැගිල්ලේ අනිත් පැත්ත. ඉතින් මේකත් මේ අධ්‍යාපන කටයුතු වලට පාවිච්චි වෙන දේශන වලට පාවිච්චි වෙන ගොඩනැගිල්ල. ඉතින් පළතුරු හැමත් හැදිලා තියෙනවා. මොනවද දන්නේ නැති ඉඳලා කඩලා කන්න උත්සාහ කරන්නේ නැහැ. මට මේ ඉතින් හරි ලස්සනයි පළතුරු එහෙම ඇදිලා. හරි ලස්සනට මේ ස්ථානේ තියෙනවා. විවිධ ගස් තියෙනවා. මම හිතන්නේ මේ අර අපි පයින්ස් කියලා කියන ගස් జాතිය. අපි අනත්තල් ගස් වලට එහෙම ගන්නෙ. මේ අයිබෝ එකේ ප්‍රධාන වීදි වලින් එකක්. එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඇතුළට ආවට පස්සේ හම්බෙන ප්‍රධාන වීදි වලින් එකක්.
හැමතැනම වගේ චීන කොඩිය ගහලා තියෙනවා. පොඩි වටරවුමක් තියෙනවා. වටරවුම පොඩි සම්බුවක් තියෙන එක තේරුම නම් මොකක්ද කියලා දන්නේ නැහැ. මේ තියෙනෙත් ඒ අයිබගේ ප්‍රධාන කොට නැගිල්ල. මේ බලන්න මේ ගස් ටික අලුතෙන් හිටවලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේ පොඩි ගස් හිටවිලි මෙහෙ නැහැ. කෙලින්ම ලොකු ගස් ගෙනල්ලා ආධාරක සවි කරලා මේ ස්ථානවල හිටවනවා. දැන් මේ ඔක්කොම මේ ලොකු ගස් ටිකක් ගෙනල්ලා හිටවපු එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකු ගස් හිටවන වැඩේ මේ චීනේ ගොඩක් තැන්වල අපිට දකින්න පුළුවන් ප්‍රධාන නගර ගොඩක මේ විදිහට විශාල ගස් ගෙනල්ලා අතු ඉති පිටින් ගෙනල්ලා ආධාරක සවි කරලා මේ හිටවනවා. ඉතින් ඒකින්ද මේ අර පොඩි පැල නඩත්තු කිරිලි මෙතන නැහැ. චීනේ ඉතින් කොහොමද තියෙන්නේ ලොකු වැඩින්ද මේකත් මහා මුතු දෙයක් නෙමෙයි. මේ වගේ ගස් තමයි හැම තැනම අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මුළු පාරම සම්පූර්ණයෙන් මේ වගේ විශාල ගස් ගෙනල්ලා හිටවලා දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන. එහෙම නැත්නම් මේ අයිබෝ ආයතනයේ ඇතුලේ තියෙන පොඩි සුපර් මාකට් එක. ඉතින් මේ සුපර් මාකට් එකේ පොඩි ස්නැක්ස් එතකොට දත් බේත් සබන් කැට මේ වගේ දේවල් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ තියෙන්නේ මේ පරිපාලන ගොඩනැගිලි වලින් තව එකක්. අයිබෝ ආයතනය ඇතුලේ තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් ගොඩනැගිල්ල. තව විශාල ප්‍රදේශයක මේ ආයතනය තියෙනවා. විවිධ පාඨමාලාවන් විවිධ දේශන මේ ආයතනය තුල තියෙනවා. මේ එළියේ තියෙන්නේ ඒ වගේ නේවාසික ගොඩක් වෙලාවට මම හිතන විදිහට මේ ඇකඩමික් ස්ටාෆ් එක වගේ නතර වෙලා ඉන්න තැන්. තව බාස්කට් බෝල් කෝට් කිහිපයක් තියෙනවා. මේ තියෙනවා මම කිව්වා වගේ පොඩි බයිසිකල්. ගොඩක් වෙලාවට මේ දැන් ලංකාවේත් මේ වගේ ඉලෙක්ට්‍රික් බයිසිකල් තියෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ වැඩ කටයුතු වලට යන්න පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ළඟ පහළ ඉන්න කට්ටිය තමන්ගේ වැඩ කටයුතු වලට මේ වාහන වල තමයි මේ බයිසිකල් වල තමයි යන්නේ. මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් විශේෂයෙන් ගොඩාක් කාන්තාවන් හැම කෙනෙක්ම මේක පාවිච්චි කරනවා. කාන්තාවන් විතරක්ම කියන්නත් බෑ. හැම කෙනෙක්ම මේ බයිසිකල් පාවිච්චි කරනවා. ඉතින් තරාතිරමක් නෑ. ගොඩක් වෙලාවට අපි දැක්ක ටයි කෝඩ් දාගෙන පවා මේ වගේ බයිසිකල් වල යන කට්ටිය අපිට දකින්න පුළුවන්. මේ විශාල උද්‍යානයක් තියෙනවා. මෙතනින් ඉඳන් ගත්තම ලොකු ප්‍රදේශයකට මේ උද්‍යානය යනවා. ලොකු උද්‍යානයක්. සමසලකුතු අක්කර කිහිපයක විශාල උද්‍යානයක් තියෙනවා මේ ආයතනය ඇතුලේ. මේ තියෙන්නේ මේ අයිබෝ ආයතනයේ වාහන යාඩ් එක. මේ ආයතන සතුව වාහන ගණනාවක් තියෙනවා. මොකද විශේෂයෙන් මේ ආයතනයේ පාඨමාලා හදාරන්න පිරිස් ෆීල්ඩ් විසිට් එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨචාරිකාවන් වලට එක්කන් යනවා. ඒ වගේම ගුවන් තොටුපළෙන් අරගෙන එන එක, ගුවන් තොටුපළට නැවත ගිහිල්ලා දාන එක මේ වගේ වැඩ ගොඩක් සිද්ධ කරන්නේ මේ ආයතනයේම තියෙන වාහන වලින්. ඉතින් ඔවුන්ට ඒකින්ද වාහන යාඩ් එකක් තියෙනවා. මේ තියෙන්නේ වාහන යාඩ් එක එහෙම නැත්නම් ගරාජ් එක කියලා කියන්න පුළුවන් ප්‍රදේශය. මේ තියෙන්නේ අර මම කලින් පෙන්නපු උද්‍යානයමයි. ඉතින් සාමාන්‍යයෙන් විහාර මහදේවි උද්‍යානයෙන් භාගයක් විතර ප්‍රමාණයක උද්‍යානයක්. චීනයේ තියෙන ගොඩක් ආයතන එහෙම නැත්නම් ගොඩක් ගොඩනැගිලි වගේම මේ ආයතනයේ සූර්ය බලය විශාල විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේ පේනවා ඇති මේ කාර් පාක් එකේ වහලය මත පවා සූර්ය පැනල තියෙනවා. ඉතින් ඒ වගේ මේ හැම ගොඩනැගිල්ලක්ම ඉහළ මහලවල් වල සූර්ය පැනල තියෙනවා. ඉතින් අපිට ඉහළ මහලවල තියෙන සූර්ය පැනල පේන්නේ නැහැ. හැබැයි මේ ගරාජ් එකේ තියෙන එහෙම නැත්නම් මේ වාහන පාක් එකේ තියෙන සූර්ය පැනල මම හිතන්නේ ඔබට පේනවා ඇති. ඉතින් මේ වගේ තමයි හැමතැනම සූර්ය පැනල පාවිච්චි කරනවා. සූර්ය බල ශක්තිය උපරිම ප්‍රයෝජන ගන්න රටක් තමයි චීනය කියන්නේ. හැමතැනම අපිට දකින්න පුළුවන් වෙනවා. මම ඉස්සරහ වීඩියෝ වලදී ඒ වගේ පෙන්නන කඳු මුදුන් වල පවා සූර්ය පැනල සවි කරලා තියෙන විදිහ. මේ තියෙන්නේ අයිබෝ එකේ තියෙන සලූන් එක. හලෝ. මේ කොණ්ඩේ කපා ගන්න ඒ ඔක්කොම පහසුකම් මෙතන තියෙනවා. කාන්තාවන් පිළිපින්ද දෙගොල්ලන්ටම කොණ්ඩ සකස ගන්න ඒ පහසුකම්ත් මේ ස්ථාන තියෙනවා. මේ ඉන්නේ අපේ ආයතනයේ ඉන්න බාබර් මහත්තයා. එහෙම නැත්නම් කරණමෑමි මහත්තයා. මේ පිටිපස්සෙන් පේන ඔක්කොම මේ නේවාසිකව ඉන්න එහෙම නැත්නම් මේ කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සමාජිකයන්ගේ නිවාස තමයි තියෙන. උන් පවුල් විදියට මේ ස්ථන් වල පදිංචි වෙලා ඉන්නවා. මේ තව පොඩි උද්‍යානයක්. මේ හැපැත්තේ තියෙන්නේ තව ප්‍රධාන නේවාසික ගොඩනැගිල්ලක්. ගොඩක් පිටරට වලින් එන කට්ටිය ඒ කණ්ඩායම් නතර වෙලා ඉන්න තැනක් තමයි මෙතන. මෙතනත් ලොකු ඉඩ පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන අපේ නතර වෙලා තියෙන ගොඩනැගිල්ලේ එළිය ප්‍රදේශය. මෙන්න මේ වගේ උද්‍යානයක් තියෙනවා ලස්සන. මෙතනින් පිටිපස්සේ තමයි අපේ නේවාසික ගොඩනැගිල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ තව ගොඩනැගිලි කිහිපයක්ම තියෙනවා. මෙතන තට්ටු 4ක් තියෙනවා මේ ගොඩනැගිල්ලේ. මේ තමයි ලොබි එක.
මේ තියෙන නේවාසික ගොඩනැගිලි වලට යන මාර්ගය එහෙම නැත්නම් කොරිඩෝ එක. මේ කොරිඩෝ එකෙන් ගිහිලා තමයි නේවාසික ගොඩනැගිලි වලට බෙදිලා යන්න තියෙන්නේ. ඉතින් විවිධ රටවලින් ආපු විවිධ කණ්ඩායම් මේ ගොඩනැගිලි වල තමන්ගේ අධ්‍යාපන කටයුතු වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ මාලදිවයිනේ කණ්ඩායමක් ඒගොල්ලෝ දවස් ගණනාවක් මේ ස්ථානයේ වැඩිලා ඉන්නවා. මේ තියෙන වගේ තව නේවාසික ගොඩනැගිල්ලක් අපි ඉන්න ගොඩනැගිල්ල වගේම ඇත්තටම මේක ජාත්‍යන්තර ආයතනයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක හරහා චීනයේ තියෙන දැනුම, චීනයේ අලුතෙන් කරන දේවල්, මේ දේවල් ගැන ලෝකය දැනුවත් කරනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට රජයන් හරහා එහෙම නැත්නම් චීන රටවල පිහිටි චීන තානාපති කාර්යාල හරහා තමයි ආයතන ඒ වගේම පුද්ගලයන්ව සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ හරහා උන් ලොකු සේවයක් ලෝකෙට කරනවා. උන් ලබාගත් දැනුම ලෝකයේත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඒක අපි හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. ලංකාවෙත් විවිධ කණ්ඩායම්, විවිධ අමාත්‍යාංශවල, විවිධ දෙපාර්තමේන්තු වල, ඒ වගේම විවිධ දේශපාලන පක්ෂවල කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා තමන්ගේ අධ්‍යාපන කටයුතු මීට කලිනුත් හදාarලා තියෙනවා. ඒ වගේම මේ වන විටත් හදාරමින් ඉන්නවා. ඒක අපි හිතනවා රටක් විදියට ලංකාවට ලැබෙන ලොකු දායාදයක්, එහෙම නැත්නම් ලොකු සේවයක් විදියට මේ චීන මහජන සමූහාණ්ඩුවෙන්. මේ ගස් ටිකත් එක්ක කොනේ තියෙන්නේ මේ ආයතනයේ ප්‍රධාන ගේට්ටුව. මෙතනින් එහාට ගොඩනැගිලි නැහැ. ඉතින් මම වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ Academy of International Business Official එහෙම නැත්නම් AIBO චීන රජය විසින් විදේශ ජාතිකයන්ට එහෙම නැත්නම් විදේශ රජයන් වලට, විදේශ ආයතන වලට තමන්ගේ දැනුම ලබා දෙන්න, තමන්ගේ තියෙන අත්දැකීම් ලබා දෙන්න හදලා තියෙන මේ දැවැන්ත ආයතනය ගැන තමයි මම ඔබ දැනුවත් කළේ. ඉතින් මම හිතනවා ඔබට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති, නොදන්න දෙයක් දකින්න පුළුවන් වෙන්න ඇති. ඉතින් ඒ වගේ චීනය ගැන නොදන්න වීඩියෝස් ගණනාවක් අපි ඉදිරියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සිංහල භාෂාවෙන්. ඔබ දැකලා නැති, ලංකාවේ මීට කලින් පෙන්වලා නැති ගොඩක් දේවල් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම අපේ නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න. එතකොට චීනය ගැන දැනගන්න පුළුවන් වෙයි. චීනය ගැන විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් අපේ නාලිකාවත් එක්ක හිටියොත් දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී.